මං අනිවාර්යෙන් මං හිතන්නේ මේ පැත්ත හරි කොහේ එක්ක ඉන්නවා. ඕ එහෙම ගියා. කලින් බලන්න ඕනි මේ පැත්ත නෑ. එයා පිටිපස්සේ නවද්ද? මේක මෙහෙම යන්න තියෙනවා වගේ නේ. මොකෙද්ද බං එක මචං මොකෝ එන්නේ? අලුත් තමයි. බලන්න එපා YouTube එකට මං අලුත් තමයි. ඒනවාට මීට කලින් මට channel දෙකක් තිබ්බා. දැන් මේ channel එක open කරගෙන මං ආවා ආයෙත් games video දාන්න. මගේ පරණ channel දෙකෙන්ම මං game video තමයි දැම්මේ. ඒනවාට ඒකේ reach එකක් තිබ්බේ නෑ, subscribers ලා ආවේ නෑ. ඔච්චර time එකක් ආවේ නෑ. මොකුත්ම ආවේ නෑ. ඒක නිසා channel එක වහලා දාලා ගියා බං යන්න. ඊට පස්සේ තමයි මේ channel එක open කරලා තියෙන්නේ. මගේ යාළු set එකට පුළුවන් උපරිම support එකක් දෙනවා. මේ පට්ටම game ටිකක් තියෙනවා. පට්ටම game ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැති game දෙකක් තියෙනවා මේකේ. මගේ අතේ දැන් තියෙන game එක මට මේ එන subscribers ලා බලලා මම ඔච්චර එක බලලා මේ channel එක කරගන්න යන්න පුළුවන් නම් කරගෙන යන්න පුළුවන් නම් මම අනිවාර්යෙන් මේ game ටිකක් ගේනවා. ඕගොල්ලෝ මාව ඕගොල්ලෝන් ගෙදර ඉන්න අයියෝ මල්ලියෝ නැත්තම් සීයාරි කමක් නෑ බං. හිතාගෙන මගේ channel එක subscribe පාරකුත් දාලා like එකකුත් දාලා මගේ channel එක මේ වගේ ඉස්සරහට ගෙනියන්න පොඩි support එකක් දෙනවා. මගේ යාළු set එක ගාව මං ඉල්ල ගන්නවා ඒ ටික විතරක්. වෙන මොකුත් ඕනේ නෑ මචං. දැන් YouTube එකට බැස්ස ඉවරයක් නෑ. මේ තමයි අන්තිම සැරේ. මං බහින අන්තිම සැරේ. ඒක නිසාවත් මේ channel එකට පුළුවන් support එකක් දෙනවා. හරි මචං වැඩි කතා ඕනේ නෑ ඉතින්. game එක ලස්සනයි නම් මං සෙල්ලම් කරපු විදිය ලස්සනයි නම් බලලා subscribe පාරකුත් like පාරකුත් අවුලක් නෑ. හරිද? අද නම් මචං ගෙනාවේ horror game එකක්. හරිද? game එකේ නම කියන්නේ horror game එකක්. game එක මේ game එක දන්න කොල්ලෝ හිටියොත් ඒ game එකේ නම කමෙන්ට් එකක් දාලා යනවා. ගෙනාවේ මචං horror game එකක්. නිකන් අර ප්‍රමිඩ් එකේ ඇස්සේ ගිහිල්ලා මොකක් හරි මගුලක් කරන්න තියෙන්නේ. මමත් සෙල්ලම් කරලා නෑ, download කරා විතරයි. download කරා එහෙම ආවා. YouTube එකේ විතරයි පොඩ්ඩක් gameplay පොඩ්ඩක් බලුවා එච්චරයි. එනාට ලයිට් එක නිමාගෙන ආත්තල් එකේ headset එකක් ගාගෙන ඒ game එක පොඩ්ඩක් මගේ play එකත් එක්ක පොඩ්ඩක් බලනවා ආත්තල් එක කොහොමද කියලා. බොරුවක් නම් කියන්නේ නැහැ. ආත්තල් එක නම් සුවර්. ඒ වගේම මගේ channel එකට අලුත් නම් නෙමෙයි. අලුත් තමයි ඔක්කොම. එන කට්ටිය ඔක්කොම like පාරකු subscribe පාරකු එහෙම දාලා ගියොත් මට සතුටුයි. ඒ වගේම මචං subscribers 1000ක් ආවට පස්සේ ඔයගොල්ලෝ ඔක්කොම දෙනාගේ නම කමෙන්ට් එකක් දාලා යනවා. මං අනිවාර්යෙන් මේ පිටිපස්සේ මේ පැත්තේ මේ පැත්තේ තියෙන බිත්තියෙන් ඔයගොල්ලෝගේ නම ඔක්කොම මං පෑනකින් ඕ ස්ටිකර් එකේ තින්ත වලින් හරි ගහලා තියෙනවා. ඒ මගේ channel එකේ මං දාන last video එක වෙනකන් ඒ හරියමයි තියෙන්නේ නම. ඒක සුවර්. හරි එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. game එකට ගිහිල්ලා gameplay එක බලමු. මචං එහෙම ලෝඩ් කරලා ගේම් එකට ආවා. ලොකු දෙයක් උන්නේ නෑ බා. මේ කාර් එක ඇවිල්ලා බැස්සා එච්චරයි. මේ නැත්තම් මම පෙන්නනවා බං නිකන් ආතල් එකට මොකටද බං ඒක? නෑ අංකෝ ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා බලාගන්න. ඉස්සරහට එන කට් කරන්න නැතුව පෙන්නනවා. පොඩ්ඩක් බං මේ ගේම් එක පොඩ්ඩක් ලෙග් වගේ බං. මගේ මේ OBS ස්ටුඩියෝ එකේ තියෙන කේස් එකක්ද නැත්තම් මේ ගේම් එකේ තියෙන කේස් එකක්ද බං? මුයි මින්න බං යන්නේ. දුවන්නෙත් නෑ. දැන් මේ කෙලින් යන්න තියෙන්නේ බං ප්‍රමිඩ් එක ඇස්සේද? අඩේ මෝ දුවන්නෙත් නෑ අප්පෝ. ඒ ප්ලේන් එකක් කරා මිසල්ලක් කර බෑයිද? කියන්න බෑනේ බං ඉතින්.
අන්න දොරක් නම් පේනවා මචං යන්න තියෙන්නේ වගේ මේක ඇස්සේ. පෙන්නපු විදියට නම් මේක යක්කු ඉන්නවා බං. යක්කු නැත්තම් මම මැරිච්ච මමියක් කර ඉඳිනේ බං. සල්ලගම් මෙර මජාක්. තියෙනවා මචං. මේක අරින්න තියෙන්නේ ඇරිය. නයිස්. මචං රෑට බලනවා නම් පොඩ්ඩක් ෆෝන් එකේ බ්‍රයිට්නස් එක වැඩි කරගනින්. ඒ කියලා කිව්වොත් මටත් පේන්නේ නැහැ බෑ මේ ඩිස්ප්ලේ එකේ තියෙන දේවල්. ඊට පස්සේ කියන්න එපා මේ පේන්නේ නැති ගේම් ගහනවා කියලා. बोल අරින්ද විතරක් දෙනවා මේ මොකද්ද කරන්න ඕනේ කියලා කියපන්කෝ. මේ මොකක් කර ගන්න මොකක් කර තියනවද? නෑ. ගේම් එකම නිකන් ලෙග් වෙනවා වගේ බා. අපෝ කොච්චර කර ගේම් සේව්? දොරත් 3ක් 4ක් දැරියේ. ටාලින් ගේම් සේව්. යකෙක් නම් එන්න එපා මදේ කොලා. කියන්න බෑනේ බං රූම් එකේ ඇස්සිත් ඉන්නේ තනියෙන්. මොකද්ද ගාලා තියෙන්නේ? මේක ඇස්සේ කොහමද යන්නේ? මගේ channel එක subscribe කරලා මචං දාපන් මේ ගේම් එක මට ඕනි කියලා. ඊට පස්සේ මං කවුරු එක්කෙනෙක්ට මේ ගේම් එක දෙන්නම්. එක්කෙනෙක් නෙමෙයි 19ක මං ඔක්කොමට දෙන්නම්. subscribe පාරකුත් දාලා like එකකුත් දාලා comment එකේ දානවා මේ ගේම් එක මටත් දාන්න කියලා. මං කොහමද contact කරගෙන මං දාන්න බලන්න මේ ගේම් එක ඔයාට. ඔයත් සෙල්ලම් කරලා මේ ආත්තල් එක අරන් බලනකො මේ මොකද්ද? මේ ෆොටෝ ගන්න තියෙන්නේ. මේ මොකද්ද ජෙනරේටර් එකක්ද මොකද්ද මේ කොන් කරන්න මොකක්ද තියනවද? ඈනේ මේ ගිල්ල ෆොටෝ ගන්න බන් තියෙන්නේ මේකේ රයිට් ක්ලික් කරලා. දැන් මේක බම් එන මොකද්ද මේ කරන්න ඕනේ? මේකක් තියෙනවා මෙතනත් තියෙනවා. මේකත් ගැව්වා. එච්චර බයක් නෑනේ බං ගේම් එකේ. මෙතන දොරක් අහ කියලා කියපන්කෝ. මං හිතන්නේ බං මේකේ ෆොටෝ ගහන්න දොරවල් ඇරනවා බං. මූස් ට්‍රක් කරනවා මේක ඇස්සේ මේක යන්න බෑනේ. යන්න බෑනේ බං ඊට වඩා. කොරියස් එක ඇවිල්ලා බලන්න. ඔය ඔලුවත් වදිනවද? අඩේ මේ යන්නේ. මේකේ ෆොටෝ විතර ගන්න බෑ මේක ඇස්සේ යන්න බෑ. මං හිතා මෙහෙම ගිහලා මෙහෙ පැත්තට කොහෙන් හරි යයි කියලා බං. කියන්න බෑනේ බං ඉතින් අදනේ උන් අස්සනුත් තියෙනවනේ බං පාර. මේම රිවර්ස් එක ආවං වාඩි වෙනත් නැගිටින්නේ නැහැ නැත්තම් වාඩි වෙන්නේ නැහැ මොකද්ද බං කරන්නේ මේක ලයිට් එකක් පත් වෙනවා දැන් මේක ඔන් කරන්න පුළුවන් වගේ මේක ඇස්සේ යන්කෝ මොකද්ද වෙන්නේ කියලා බලන්න මේ මැස්සා ගේම් ගන්නකොට තමයි ඉන්න බං කැමරාව ඉස්සරහට මේක මෙහෙම යන්න තියෙනවා වගේ නේ මොකද්ද බං ඒක Hapo kata karena wacinaak nih yang kau මේක නා ෆොටෝයක් බං වදුනේ ඒකට නම් සිරාට බය වුණා බා
ගේම් එක ගන්නකොට සමහර වෙලාවට මේ බයක් නැති වෙන්න පුළුවන්. ගහලා බලපන්කො රාතිස්සේ මේ කවුරුත් නැති රූම් එක ඇස්සේ ඉඳගෙන මේ ගේම් එක. මොකක්ද බා? මේ මුගේ මොකද බා මේ ගේම් එක ඇදුවේ? මෙතන මොකද්ද තියෙනවා? මේක ගත්තා. දැන් මේ ඔක්කොම ෆොටෝ ගන්න ඕනේද? මේකත් ගන්න ඕනේද? නෑ බෑ. නෑ ජෙනරේටර් පත් වෙනවා. මං හිතන්නේ මම ෆොටෝ 4ක් 5ක් ගන්න වගේ ඊට පස්සේ ජෙනරේටර් එක ඔන් කරගෙන යන්න තියෙන්නේ ඇතුලේ. මේක සද්දේ යකෙක් යනවා වගේ බා. මේ පැත්තේ දොරක් ආ කියලා කියපන්කෝ. මං හිතුවා බම් මොකක් කරේ කියලා. කියන්න බෑනේ බා මේක ඇස්සේ කොහේ ඉඳලා කියනවනේ බා. ගේම් එක අදපු එක නම් මේ එතන තියපු අර මේකනේ මෙතනක් තියෙන්නේ. හරි ඒක අදාළ නැහැ අපිට. අංගෝස් ඉස්සරහට අපි අක්කුන්ට බය නැහැ. යාට මෙතනින් කොහෙටද බං යන්නේ? අකෝ මැප් එකක් කර දාලා දීපම් බම් මේ ගේම් එක යන්න. ටෝච් එක කරිනේ. මේක ඇස්සෙනේ අපි ආවේ. බෝල කොහෙටද බම් මේ යන්න ඕනේ? බම් මේකේ මේක ඇස්සේ යන්කෝ. නෑ මේක ආයෙත් බ්ලින්ක් වෙනවා. ඒ කියන්නේ මේක ඔන් කරගන්න ඕනේ වගේ බං ආයෙත්. ඒක පන්නින්නෙත් නෑ මොන මගුලක්ද බං. නෑ හරියට තෙල් දාපන් බං ජෙනරේටර් එකට ඕන්න එන්න. මට නම් යකෝ මල පනවා යකාව මරනවා බං. ජෝටියා ආවා. මේක මොකද්ද බං මේ මගල සද්දේ? දැන් තොපිට හොඳට නින්දයි. හරි කරපන්කෝ. කරපල්ලා. හොඳට කරපන්. අවුලක් නැහැ. රූම් එක ඇස්සේ තනියම ඉන්නකොට යකෙක් රාතිස් මේ ටෝච් එකක් තියෙනවා. සුපි හොඳයි ටෝච් එක නම් හොඳයි මරු. මේ ගේම් එකට ඕනේ මෙතනනේ යකාවේ. ඒ යකා අඩෝ. කොහේ හරි ඉන්නවද බං අස්සේ මුල්ල? දන්නේ නැහැ කොහේ හරි ඉඳලා මෙහෙම ඇවිල්ලා පණීද කියලා. මං කියවනේ ගේම් එක අදපු එක කොහේ හරි ලෝකෙක හොඳට යකාගෙන් කාලා තියෙන්නේ කුටි. මං හිතන්නේ මම ප්‍රමීට ගැස්සේ ගිල්ලා සෙට් වුණා කියලා දන්නේ නැහැ බං අදපු එක. මේ මල්ලි මේ අපේ අතර ඔය මොකුත් නෑ. මල්ලි ගන්ට තියෙනවා වගේ මේ පාර මේ මෙතන මොකක්ද තියෙනවා බා. මෙතන මං දැක්ක බා මේ වගේ එකක් කොහේ හරි අස්සක තිබ්බා. මේකද? නෑ මේකත් නෙමෙයි. ඒ ලෝගෝ එකට සෙට් වෙන දෙයක් තිබ්බා මේ හරිය. හලෝ ඒ ප්‍රමිඩල් කවුද බං ඇදුවේ? අන්ට පාරක් නෑ. ඒ ලයිට් එකත් ඔෆ් වෙලා ඔන් වෙනවා. ඒ මල්ලේ
මල්ලේ මේක තුනක් තියෙනවා මේ ගණ්ඩ යංකෝ ආ පැත්තට මොකක් කරේ ඒක ඔප්ෂන් එකක් තියෙනවා කියලා බලන්න ඒවා මේ යකා එන සීන් එකනේ මම බය හිතෙන්නේ බා මේකේ බං මේ වගේ කෑල්ලක් කොහේ හරි තියෙනවා බං ඒක අස්සක මුල්ල නෑ මෙතන මේක සිදුරක් තියෙනවා කියලා කියපන්කෝ ඒ කරවල කොටේ පේන්නෙත් නෑ බං මෙතන දොරක් තියෙනවා මොකද්ද කියවන්න තියෙනවා වෝර්නින් එකත් භාගයක් නෑ කියලා කියපන්කෝ හරි මල්ලි හරි මොකද්ද මං හිතුවා මෙහෙම එකක් කියලා හරි නෝ ගේම් එක ඉවරයි කියලා කියපන්කෝ මෙතනින් පස් තියනවා ගේම් එක උනාට මේ උන්ලා මිෂන් එක දෙනවා බං දොරෙන් ඉන්නේ බාකෝ මිෂන් එක දෙන්නේ අන්න කරුවලට වැටෙන්නේ මේක මේ ටෝච් එක බා රුපියල් 50කට අරන් ආවද බා පේන්නෙත් නෑ මොකද ටෝච් එකේ මෙලෝ දෙයක් පේන්නේ නෑ බා නැත්තම් මගේ මොනිටරේ පේන්නේ නැද්ද බා හලෝ මේ උඹලා දෙකත් බය හිතනවා බා යක්කුද කියලා දන්නේ නෑ බලමු පොටයක් ගාලා මල්ලි අවුලක් නෑ යකෙක් නම් ආවේ නෑ ඒක නිසා හොඳයි මේ කොයි දොරින්ද බං ආවේ මං දොරවල් දෙකක් තියෙනවා කියලා කියපන්කෝ මේකේද ආවේ මේකනේ ආවේ මං හිතන්නේ මේක තමයි මං ආවේ වර ගිහලා පට්ටොත් දාපුවා නෑ මේක තමයි ආවේ මල්ලි එන මෙහි පැත්තේ ගිහලා මේ කොනේ ටෝච් එක කිසිම අවුලක් වෙන්නේ නැහැ. මේ දොරවල් ගන්න තියනවා බං අරින්න. හලෝ මල්ලි අවුලක් නැහැ දැන් ෆොටෝ කානකොට තකයි නගල කියපන්කෝ. මොකක්ද සද්දයක් එවුණනේ කවුරු ගෑනු කෙනෙක් සත්තු ඉවර ගෑනු කෙනෙක් තමයි සද්ද නම් ළඟින් ළඟට ඇහෙනවා බොයිස් මචං මේක මල්ටිප්ලේයර් ගන්න බෑද බා මේ ගේම් එක නැත්තම් කොල්ල දෙන්න තුනක් සෙට් කරගෙන ගහනවා බා මෙතන දොරක් තියෙනවා මේ වාරින්න මෙහෙම කරන්න තියෙන්නේ හලෝ කවුරු ඉන්නවද අස්සේ මචං යකා බ්‍රෝ මිස්ටර් යකු බ්‍රෝ මීට වඩා නම් යන්න ඇඟේ පණක් නෑ බා ලින්දක් නේ තියෙන්නේ ලින්ද අස්සේ නම් බලන්න බෑ රැට් නම් මේ ගේම් එක ගහන්න බැලුවමයි බම් මං දැන් මේක අස්සේ ඉඳලා ආවේ මං නැද්ද ඒක අස්සේ තමයි මං ඇවිල්ලා තියෙන්නේ එහෙනම් මෙහෙම යන්කෝ කෙලින්ම කොහේ හරි අස්සක මුලක තියෙන්නේ මගුලක්
මෙතනත් නෑ මොකුත්. නෑරියෙත් නෑ මොකුත්. මෙලින්දත් ෆොටෝ ගන්න ඕනිද? නෑ මොකුත්. යකා මිස්ටර් යකා මොකද්ද කරන්න ඕනේ හරි කියලා ඵලයන්කෝ යකා. තරාඩව මේ මොකුත් තේරෙන්නේ නෑ බා මේ ගේමේ. මේ මෙතන මොකක් ලෙටර් එකක් තියෙනවා. අස්සස්සෝමයසු. හරි එහෙම තියනකෝ. එඩයක කොහොමද වෙනවනේ. තාල ඒ මොකෙද්ද බම් මේක? tapangko mang din na soktek ito ba naba lata ba ito ba danggan nama halo Aduh, bayo na ba? Sirado bayo na ba? Aku मैं अकामंग अल्लाह ना वो बाइट टेरा मंग कान्ना वो मारो हमको जिंदा मत छोड़ो सालो हम कोई मंदिर का घंटा है कि कोई भी आके बता मैं तो ना दोरा कैरुना बॉयस दोरा कैरुना පාටි පළක් තියෙනවා කියන්න බෑ මං ඉමින් යන්නේ නැත්තම් මේක මෙහෙම ඇවිල්ලා ඉන්නවා කෙල්ලෙක් යකා වුණාට කෙල්ලෙක් කොහොමද අක්කු තමයි ඉතින් මේ මොකද්ද බා මේක bang hariat nang inna ba magulu me harida passe එහෙම වෙනවනේ boys 1 2 3 baba kiwane මෙයා කයරා කොහේ හරි මෙලගෙක් කියනවා බා बात ना गांड में माउड මොකෙද්ද බං හිටපන් එන්න යකා උනාට අවුලක් නෑ හිටපන් එන්න som English පුළුවන් නම් කියවනින් බා පොඩ්ඩක් ස්කිප් කරලා කියවනින් පොඩ්ඩක් මේ මොකද සද්දයක් ඇහුණා මං අනිවාර්යෙන් මං හිතන්නේ මේ පැත්තේ හරි කොහෙරෙක් ඉන්නවා ඕ එහෙම ගියා කලින් බලන්න ඕනි මේ පැත්ත නෑ එයා පිටිපස්සේ නවද්ද බය වෙලා ගියාද මට බය වෙලා තමයි ආය මේ මෙතන මොක මේ ඇත්ත මේ මමියක්ද මේක නැත්තම් උඹ දන්නේ බා මචං අඩෝ කවුරු ඉන්නවද අයෝ කවුරු ඉන්නවද අත්තේ දොරක් කරේ නෑ නම් කොහෙටද බං යන්නේ මේක ඇස්සත් මොකක් කර තියනවද
අයෝ මෙතන රූම් එකක් තියෙනවා මේ රූම් එක මෙහෙම තියා මෙයා කොහෙන්ද යකෝ ඔයාගන්නේ මැප් එකක් කර දියලා අයිනේ ගේම් එක අදපු එක බලන්න ඉන්නවනම් මං කියන දේ තේරෙනවා නම් මැප් එකක් දියම්බ අනිත් ගේම් එක හදනවනම් අදපු ගේම් එකට මැප් එකක් දානවා කියලා මේ මොකද්ද බං මේක ඒ සද්ද නිසා තමයි බය වෙන්නේ මං නෙමෙයි ඔයත් ගහලා බලනකො පොඩ්ඩක් යකා මං කරුවේ නෑ ඌ තල්ලු කරේ තකඩපු සද්දයක් තු වෙයිද කියන්න බෑ නේද ඌ ආරිනවා අල්ලලා ඔක්කොම ඌ කේක් අස්සේ යකා හිටියත් මං බය වෙන්නේ බා Hey. Aduh, mana? Tapi මොකක්ද බා? සද්ද පොඩ්ඩක් අඩු කරවමු. Tapi යකා මේ මොකද ලයිට් එකක් පත්තු වෙන්නේ? මේ මගුල කවුද යකෝ ඇතුලේ? නෑ වෙන කොහෙට දාගෙන කියපන්කො මගුල දැන් මේක ඇස්සේ කොහෙ? මොකද තියෙන එක? කවුද? මෙතන ලොක් එකක් තියෙන එක අරින්න පුළුවන්ද කියලා බලමු. මේක ඇස්සේ නගින්න බැරිද? නැග්ගා. යකා කවුරුනේ බය වුණා නම් කමෙන්ට් එකක් දානවා බය වුණා කියලා. මේක ස්ට්‍රක් වුණා බං. මේක ස්ට්‍රක් වුණා. මෙතනනේ බං අර ගැටේ දාලා තියෙනවා මේ ගැටේ තමයි කඩන්න ඕනේ බං. මේක මොකද්ද බං වතුර කලයක් වගේ එකක්. මං හිතන්නේ මේක කඩන්න ඕන. පිය. කරන්න බෑ බං මේකේ. මේක ආයෙ රවුමක් කරගන්න බැරිද? Hello. මේ වගේ වෙලාවට බං අර යකාරිය ඇවිල්ලා සපෝට් එකක් දුන්නොත් හොඳයි බං. තේරෙන්නෙත් නෑ. රත්තරන්. ඒක මොකද්ද? යතුරක් ඒපල් ගෙඩි දිනවා කෙසෙල් ගෙඩි දිනවා යකා කණ්ඩ වගේ මේ තරත් ඇත් තියෙනවා කණ්ඩවත් වගේ මම මේකට බඩගිනිවත්ද නෑනේ මෙහෙම කවුද බං ඇදුවේ නැත්තම් මෙතන මේ ගේම් එක ඉවරයිද යකෝ තේරුණෙත් නෑ බං මේක ඉස්සරහට බං කටලා විසික් කරන්නත් බෑ කියලා කියපන්කෝ
ඔළුවෙන් තට්ටුවක් දාන්න ඕනේ. සුපිරි ඈ මරු. කරා ඉස්සරි. දැන් අරින්න පුළුවන් මේක කොක්කෝ යකා මිස්ටර් යකා ඇතුලේ ඉන්නවද? Zomba මොකද්ද කියන්නේ? එක්කුණක් නෑ. බය වුණාද? සෝම්බුම් ජෝම් මොකද්ද? සාම්බුම් ජාන් තේරෙන භාෂාවේ කියපල්ලා මොකක් කර කියනවනේ. ලයිට් උත් නෑ බා මේක ඇස්සේ ගහනවා කියන්න බෑ මේ ගේම් එකේ අයිතිකාරය අතර තියෙනවා වගේ බං. මම හිතන්නේ උට පාර පේන්නේ නැතුව යන්න බා. මේක ඇස්සේ නල්නේ බං ආවේ ඉතින් කොහෙට යන්න ඕනේ. ගේම් එකත් පොඩ්ඩක් ලෙග් වෙලා එන ගතියක් තියෙනවා. මේ රජ පුටේවත් වාඩි වෙන්න ඕනිද? රජ පුටේ නැගලා ඩාන්ස් එකක් කර දාමු. මෙතන එකක් තියෙනවා මේ හරි එකක් තියෙනවා. කරන්ට් ෂෝට් එකක් වගේ මොකක් කර ෂෝට් කැල්ලක් කර දෙන්න ඕනිද? ෆොටෝ එකක් කර ගන්න ෆොටෝ එකක් ගන්න බෑ. මොකද්ද බා මේ කරන්න ඕන හිරාවට? මේක ඇසේ මොකද්ද? නැත්නම් මිනිහෙක්වත් බය කරනවද මේක ඇස්සේ දෙන යකෙක් වගේ? අර ස්කූබිඩෝ එකේ ස්කූබිඩෝ බිඩෝ යක්කු මොකුත් තේරෙන්නේ නැහැ බා සිරාවට. දෙන මගුලක් මේ හරිය දුන්නොත් තාරිනේ. බලමු ආප් වාරමින් ගියමුකෝ. මේක එන ගමන් ලයිට් තිබ්බනේ බා. දැන් ආයෙත් බලන්න. නිස්පාදකතුමනි මොන පපුවකින් මේ වැඩේ කරේ? යකෙක් කර වරෙල්ලා හො බං ඉතින්. ඔකුත් කරන්න මේක ඇස්සේ වැඩක් නැහැ. උඩවත් පාරක් තියනවද? හරියවත් මොකක් තියනවද? අරින්නත් මොකුත් නැහැ. කරන්නත් මොකුත් නැහැ. ෆොටෝ ගන්නත් මොකුත් නැහැ. මොකද්ද මං සිරාට මේ කරන්න ඕනි බං? කරන දෙයක් කිව්වොත් හරි කරනවා බං. මම කියන්නේත් නැහැ. නිදා ගන්න තියනවද? මිස්ටර් යක්කු මොකෝ මේ අනේ අනිච්චම් බං සිරාට කියන්න මේක ඇස්සේ මොකුත් නැහැ. මොන මේකට තමයි මේක ඇස්සේ එන්න කියලා කිව්වේ මට. මේ ඔක්කොම ෆොටෝ ගන්නවත් ඕනේද? මේක එනේ අකාරේ වරෙන්කෝ. මට දැන් එපා වෙලා තියෙන්නේ බං.
මේක ඇස්සේ කැරක් කොච්චර වෙලාවක් ඉන්නද? මූලවත් ෆොටෝ ගාවමු. අයියේ ඔයාලා දන්නවද මේ මොකද්ද වෙන්න ඕනි කියලා මෙතන? ඔයාලා දන්නවද? ඔයාලා දන්නවද? ඔයාලා 6 බෑක් නම් තියෙනවා. අතේ මොකක් කර තියෙනවා ඒකත් නැගිලි ගියපන්කො. ලයිට් එකක් කර දාපල්ලකො බං මේක ඇස්සේ ජෙනරේටර් නැද්ද යකෝ? අයන්නේ මේකේ ඉඳලා ෂෝට් කනෙක්ෂන් එකක් තියෙනවා මේක ඇස්සේ. මේකේ රාජපුටුවේ හරි වාඩි වෙලා බලමුකෝ. මේ මෙතනක් තියෙනවා. එතනම් ගන් එපා වෙලා ඒකේ මොකද්ද කරන්න ඕනේ? කියපන්කෝ බං කියන ගෙංගලියක් මේක ඇස්සමක් කර තියෙනවා. අरे යකා මිස්ටර් යකා නැතෝ වෙනවද නැත්නම් මං ඔතෝ ආගෙන එන්නද? අනේ පාය QR කෝඩ් එකද කියන්න බෑනේ යක්කුන්ට දැන් QR කෝඩ් තියෙනවද කියලා දන්නේ නැහැ බා. අප්පෝ මචං මං නම් සිරාවට කියන්නේ මම මේක ඇස්සේ මොකුත් නැහැ. ඒක ක්ලූ එකක් කර දෙන්න ඕනි. මේ මෙතනින් මේකක් කරපල්ලා. නැත්තම් මේ මොකක් කර මොකලක් කුණුවරපෙන් තමයි ඉන්න කටේ නැත්තම් මම කරන්න දෙන්නේ. දාගන්න එපා ඉතින් මොකද. අන්තිම chance එක. දැන් ඇතුලේ ගිහිල්ලා මම මොකද්ද කරන්න ඕනි කියලා හරි කියපන්කෝ ඉතින් මට සෙ. මේක ඇස්සේ ආවම හරිද? දැන් බලපන්. මෙතන මොකක් කර කුළුවක් තියෙනවද? අලෝ මේ තියෙනවා. මං හරියට ඔයලා නැද්ද? අවුම් වාසෝ හරි. හරිද? කියවගත්තද? අයිනි පොඩ්ඩක් ගියා කැමරා එකට පෙන්නන්න. ආරත් දින එක කියවනිකෝ. නිකන් කිව්වේ ඉතින් යකා එන්න කියලා කිව්වට එන්න එපා. මම නිකන් කිව්වේ ආතල්ලේට කිව්වේ ඉතින්. පොඩි කොල්ලෙක් නේ මං ආතල්ලේකට නිකන් ආසාවට කිව්වේ. හලෝ අයියේ කොහමද? අයියේ කොහමද? නිකන් කිව්වේ ඉතින් මේ ෆික්ස් බෑක් එකම තියනවා කියලා. ආතල්ලේට කියපේකට ආව කියලා කියපන්කො යකා. අයියේ කොහමද? ගෙදර නන්දම සනීපෙන්ද? අයියේ ඔක්කොම මේ නියුන් නෝගේ නේ. අයියේ හරි එයන් ගිල්ලන්නම් මං. හරින්නත් නෑ. කියන්න බෑ මේක ඇත්තද කොයි හරි මිස්ටර් යකා. අනේ මං නිකන් කිව්වේ මාව නම් මොකුත් කරන්න එපා.